රුසියාව හා යුක්‍රේනය අතර පවතින යුද්ධයේ අවසානයක් තවමත් දක්නට නැහැ. මෙම දෙරට අතර ගැටුමට මේ වෙන විට දින 1325ක් ගත වෙලා තියෙනවා. අපි අදත් මේ කෙටි වීඩියෝවෙන් මේ දෙරට අතර අලුත්ම තත්ත්වය සම්බන්ධව තොරතුරු සොයා බලමු. ඔබ තවමත් 360 ශ්‍රී ලංකා YouTube නාලිකාව subscribe කර නැත්නම් පහළදී subscribe බොත්තම ක්ලික් කර අපත් සමග එකතු වන ලෙස සහෘද ඔබට මතක් කරන අතරේ අපි යන් අද වීඩියෝවට. පසුගිය සිකුරාදා පාන්දර රුසියාව විසින් යුක්‍රේනයේ ඉලක්ක රාශියක් වෙත එකවර ප්‍රහාරයක් දියත් කළා. මෙම ප්‍රහාරයට ඩ්‍රෝන යාන 450ක් පමණ යොදාගෙන තිබූ බව යුක්‍රේනය සඳහන් කරනවා. මෙම ඩ්‍රෝන යාන 450ට අමතරව මිසයිල් ප්‍රහාර 30ක් පමණ එල්ල වූ බවත් එහිදී යුක්‍රේනය වැඩිදුරටත් සඳහන්. මෙම දැවන්ත ප්‍රහාරයේ අරමුණ වී තිබුණේ යුක්‍රේනයේ බලශක්ති නිෂ්පාදන හා බලශක්ති යටිතල පහසුකම් සපයන ස්ථානයි. ප්‍රහාරය සම්බන්ධව අදහස් දැක් වූ යුක්‍රේන නායකයා සෙලස්කි මහතා සඳහන් කළේ එය නරුම ප්‍රහාරයක් බවයි. ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ යුක්‍රේනය තුළ මේ දිනවල පවතින කාලගුණයේ අයාපත් බව ප්‍රයෝජනයටගෙන රුසියාව විසින් මෙලෙස ප්‍රහාර දියත් කර තම රටේ ජනජීවිතය අවුල් වියවුල් කර දමන බවයි. මේ වන විට යුක්‍රේනයේ පවතින අයාපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එරට තුළ ක්‍රියාත්මක ගුවන් ආරක්ෂක පද්ධති වලින් 30%කට ආසන්න ප්‍රමාණයක් මේ වන විටත් අක්‍රිය කර දමා තිබෙන බවයි සඳහන් වෙන්නේ. යුද බිම දෙස බැලීමේදී මේ වෙන විට ඊසාන දිග යුක්‍රේනයේ සටන් වඩාත් සක්‍රියව ප්‍රබලව ඇවිල යන බව අපිට නිරීක්ෂණය වෙනවා. යුක්‍රේනය සඳහන් කරන ආකාරයට මෙම වසර තුළ රුසියාවට එල්ල කර ප්‍රහාර හේතුවෙන් රුසියාවේ තෙල් නිෂ්පාදනය 21%කින් පමණ අඩාල වී තිබෙන බවයි යුක්‍රේන නායකයා වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතරේ රුසියානු නායක පුටින් මහතා මේ වන විට ටජිකිස්තානයේ සංචාරයක නිරත වෙනවා. මෙම සංචාරය අතරතුර ඇමරිකානු සාම ප්‍රයත්නය සම්බන්ධව ඔහු දක්වන අදහස් මොනවද යන්න මාධ්‍යවේදීන් රුසියානු නායක පුටින් මහතාගෙන් විමසා සිටියා. එහිදී රුසියානු නායක පුටින් මහතා සඳහන් කළේ ඇමරිකානු නායක ට්‍රම්ප් මහතාගේ සාම ප්‍රයත්නය පිළිබඳව තමන් ඉතා සතුටට පත්වන බවයි. එම සාකච්ඡාවලදී ලබාගත් අවබෝධය මත ඉදිරියට යාමට තමන් බලාපොරොත්තු වන බව ඔහු සඳහන් කර සිටියා. ඒ වගේම ගැටුම් ඇවිලී ගිය ගාසා තීරයේ සාමය ඇති කිරීමට සටන් විරාමයක් ගෙනීමට උත්සාහ දැරීම සහ එය සාර්ථක කර ගැනීමට උත්සාහ දැරීම හේතුවෙන් ට්‍රම්ප් මහතාට තමන් විශේෂයෙන් ස්තුති කරන බව ඔහු එහිදී වැඩිදුරටත් මාධ්‍ය වෙත සඳහන් කර සිටියා. රුසියානු නායකයාගේ ටජිකිස්තාන් සංචාරය අතරතුර රුසියානු ආරක්ෂක කවුන්සිලයේ වත්මන් නියෝජ්‍ය සභාපතිවරයා උතුරු කොරියාවේ සංචාරයක නිරත වෙනවා. අපි තවත් අලුත් වීඩියෝකින් මේ දෙරටේ අලුත්ම තත්ත්වය සම්බන්ධව තොරතුරු කතා කරමු. එතෙක් ඔබට අයබෝවන්.